හෙලෝ අද කියන්නේ කොහොමද හරියටම අපි CSS ඩිබග් කරගන්න කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි ඉන්ස්පෙක්ට් කරන්න ඕන. ඔයා දන්නවනේ වෙබ්සයිට් එකට කලින් අපි ඕපන් කරගන්න ඕනේ ඉන්ස්පෙක්ට් වින්ඩෝ එක. එතකොට මේක තමයි සාමාන්‍ය රෙගියුලර් ඉන්ස්පෙක්ෂන් වින්ඩෝ එක. ඔයාලා හැමෝම මේක තමයි යූස් කරන්නේ. and මෙතනදී අපිට බේසික් ඉන්ෆර්මේෂන් ටිකක් දැනගන්න බලමු. මම වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මේවා ඉතින් හැමෝම දන්න දේවල්. ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් කරන විදිහ තමයි මේක හව කර එකින් එකට බලනවා මොනවද ස්ටයිල්ස් කියලා. ඊට පස්සේ අපි මෙතනින් ස්ක්‍රෝල් කරනවා, මේක තනින් ස්ටයිල්ස් ඕෆ් කරනවා. ඕක තමයි රෙගියුලර් වේ එක. අද මම කියලා දෙන්න යන්නේ නෙක්ස්ට් ස්ටෙප් එක. එහෙම නැත්නම් ප්‍රෝ විදිහට කොහොමද මේවා ඩිබග් කරන්න කියලා. ඕකේ. අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාට හව කරන්න. හරි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාලට මෙතනින් ටූල් සෙට් එකක් පේනවා. ඉතින් මෙතනින් පුළුවන් අපිට සිල්වර් ස්ටේට්ස් වලට ගන්න. එකක් තමයි මෙතන එලිමන්ට් ස්ටේට් වලට මේක අපිට මැනුවලි ස්විච් කරන්න පුළුවන්. මම දැන් හව කරලා තියෙන්නේ මෙතන. ඔයාලා බලා ගන්න පුළුවන් ඇක්ටිව් වුණාම කොහොමද? ඇක්ටිව් වුණාම මෙතනට ස්ටයිල් එකක් ඇඩ් වෙනවද? එතනදී බලා ගන්න පුළුවන් ඇක්ටිව් වෙද්දි කලර් එකක් ඇඩ් කරලා තියෙනවා. බට් එක ඕවර්රයිඩ් වෙලා තියෙනවා. and මෙතන හව කරාම රෙඩ් වෙනවා. මේ රෙඩ් එක ඇත්තටම මම ලියපු ක්ලාස් එකක්. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද ලියන්නේ කියලා. අපිට දැන් මේ වගේ ස්ටේට්ස් ඔක්කොම බලන්න පුළුවන්. ඔක්කොම එකපාර ඇක්ටිව් කරලා බලන්න පුළුවන්. ඊට අමතරව මේ වෙන්නේ focus visible කියන සියලු ක්ලාස් එකේදී මෙතන focus visible වෙලා පේනවා. ඊට පස්සේ ඔයාට මොකක් හරි එලිමන්ට් එකකට ක්ලාස් එකක් ලියා ගන්න ඕන නම් මෙතන dot class කියලා ඇඩ් කරන්න. එතකොට ඔයාට මෙතනින් ක්ලාස් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයාට හොඳට බලා ගන්න පුළුවන් මෙතනදී ක්ලාස් නේම් එක ඇඩ් වෙලා තියෙනවා. එතකොට මේ ක්ලාස් නේම් එකට ඔයාට ස්ටයිල් එකක් ලියන්න ඕන නම් මෙතන තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඒකේ ස්ටයිල් එක දෙන එක්සැම්පල් එකකට මම මෙතන දෙනවා background blue කියලා. background එක blue වෙනවා. ඊට පස්සේ ඔයාට මේක hover state එකට උනත් මෙතන මේ ස්ටයිල් එක ලියා ගන්න පුළුවන්. hover shit. තව ක්ලාස් එකක් ඇඩ් කරමු අපි. text hover ඇඩ් කරා. add class name. කලර් එක ලියාගමු. color red. දැන් ඔයාලට පේනවා ඇති අපි මෙතන ක්ලාසස් දෙකක් කරන් තියෙන්නේ. ඒක අපිට ස්විච් කර බලන්න පුළුවන් ඒ ක්ලාසස් වලට ඇප්ලයි වෙන ස්ටයිල්ස් මොනවද කියලා. ඊට අමතරව අපි මෙතන hover state එකට ගියොත් hover state එකේදී ටෙක්ස්ට් එක රෙඩ් වෙන්න ලියාගත්තා. ඒක දැන් ටෙක්ස්ට් එක රෙඩ් වෙලා තියෙනවා. ඔක තමයි බේසිකලි බලන්න තියෙන දේවල්. හරි. ඊළඟට අපි මම මේක එක්ස්පෑන්ඩ් කරගන්නවා. තියෙනවා ඊට අමතරව අපිට මෙතනින් පොඩි ටූල් එකක් තියෙනවා. මෙතනින් අපිට ලයිට් මෝඩ් එකයි ඩාර්ක් මෝඩ් එක ස්විච් කරලා බලන්න පුළුවන් කොයි විදිහටද මේක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ most important thing එක තමයි මම මේ page එකට refresh කරනවා. okay. ඊට පස්සේ computer කියන part එකට යනවා. ඊට පස්සේ computer එකේදී අපිට බලා ගන්න පුළුවන් මේ element එක add කරලා තියෙන ඔක්කොම properties ටික. මේක සාමාන්‍යයෙන් default එන්නේ මෙන්න මේ විදිහට. but ඔයාට group all and show group all එකේදී අපිට මේවා ඒක කැටගරි එක අනුව එහෙම නැත්නම් layout ටික වෙනම text ටික වෙනම appearance කියන්නේ colors and ඒවා ටික ඊට අමතරව others කියලා කියන්නේ color scheme එක dark mode එක ඒවා ටික මේ ටික බලා ගන්න පුළුවන්. මෙතනදී මේ ඔයාට පෙන්වන්නේ මේ element එකට apply වෙලා තියෙන styles ටික විතරයි. මේක show all දුන්නොත් දැන්ට layouts තියෙන ඒ කියන්නේ මුළු website එක මේ page වල web load website එකේ load වෙලා තියෙන ඔක්කොම CSS වල elements ටික පෙන්වනවා. සාමාන්‍ය මේ grouping කියලා දෙබන font family එක මොකක්ද ඊට අමතරව font size එක මොකක්ද වගේ දේවල් තියෙනවා. ඊට අමතරව අපි ඒක ක්ලික් කරාම අපේ font size එක තියෙන page එකට යනවා. ඒ කියන්නේ තියෙන place එකට යනවා. okay. කියන්නේ computer එක ගියා අපිට මේ line height එක කොහෙන්ද apply වෙලා තියෙන්නේ බලන්න. මෙතන තියෙන right side එකේ තියෙන arrow icon එක ක්ලික් කරාම ඒක apply වෙලා තියෙන තැනට යනවා. ඔයාලා බලන්න පුළුවන් ඒක switch on off කරාම ඉතින් apply වෙලා තියෙනවා පේනවා. ඊට පස්සේ අපි යනවා layout එකට. මේ layout එකේදී තියෙන්නේ අපේ මේ web page එකේ grids and flex boxes apply වෙලා තියෙන විදිය. හරිද? මම පළවෙනි එක මෙතන hover කරමු අපි. මේක hover කරලා navigation එක click කරනවා. ඔයාලට පේනවා ඇති මේක දැන් highlight වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන options තුනක් තියෙනවා. hide line labels, show line numbers and line names කියලා. මම දැන්ට show line numbers ඒ කියන්නේ මොන line එකේද මේලා තියෙන්නේ කියලා code wise පෙන්නන්නේ. ඊට අමතරව hide line එක දාන්නවා. show line names okay.
ඔයාලට මෙතන ගියාමත් බලාගන්න පුළුවන් මේක මොන ටයිප් එක ලේඅවුට් එකක්ද කියලා CSS එලිමන්ට් එක ඉස්සරහින් ඔයාලට පෙන්වනවා ග්‍රිඩ් එකක්ද ෆ්ලෙක්ස් එකක්ද කියලා. ඒක නෙමේ වටිනමදේ. ඊට පස්සේ අපි ගියාම මෙතන ට්‍රැක් සයිසස්. ඒ කියන්නේ මේක කොච්චර විඩ්ත් එකක් තියෙනවද හයිට් තියෙනවද මේක ඩයිමෙන්ෂන්ස් ඔක්කොම පෙන්නනවා. ඊට අමතරව ඒරියා නේම්ස් ඊට අමතරව එක්ස්ටෙන්ඩඩ් ග්‍රිඩ් ලයින්ස්. ඒ කියන්නේ ඔයාගේ එලිමන්ට් එක හරියට මේ ලයින් වෙලාද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. දන්න ඇති සමහර වෙලාවට අපි මෙනුස් වලට එලයින් කරන්න ඕනේ යට බටන්ස් ටික ඒ වගේ දේවල් හරියට මේ ලයින් වෙලාද කියලා මේ විදිහට අපිට හරියටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක කලින් ඇක්ටිව් වෙලා නැහැ. මෙතන තියෙන මෙනු එක ක්ලික් කරලා more tools ගිහිල්ලා අපි ඉස්සෙල්ලාම යනවා CSS overview කියන පාර්ට් එකට. මේක ඔයාලට පේන ඇති මෙතන ෆිල්ටර් අයිකන් එකක් වගේ එහෙම නැත්නම් බීකර් එකක් වගේ එකක් තියෙන්නේ. මේක දැනට තියෙන බීටා. ඒ කියන්නේ ටෙස්ටිං වලට බට් ඔයාලට යූස් කරන්න පුළුවන්. මේක රන් කරාම අපේ page එක යූස් කරලා තියෙන ඔක්කොම elements වල details එහෙම නැත්නම් summary එකක් අපිට ගන්න පුළුවන්. colors මොනවාද එහෙම නැත්නම් text colors මොනවාද ඊට අමතරව fill colors මොනවාද ඊට අමතරව font sizes වලින් each font sizes use කරලා තියෙනවා. ඒ කියන්නේ 16 pixel font sizes use කරලා තියෙනවා. instances 976ක ෆොන්ට් weight එක 1087ක 400 ඔයගේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව colors වලට ගියාට පස්සේ මෙයාලා මොනවද use කරලා තියෙන background colors ඊට අමතරව text colors fill colors and font information අර විදිහටම බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ලියලා තියෙන media queries ටිකත් වෙන වෙනම බලා ගන්න පුළුවන් කොයි වගේ instances වලද ලියලා තියෙන්නේ කියලා. ඊට අමතරව ඒ වගේ ක්ලික් කරාම මොන ෆයිල් එකේද මේක අපිට මොන ෆයිල් එකෙන්ද ඒක ඇප්ලයි වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. අපි එතනට ගියාම ඔයාලට පේනවා ඉතින් මෙතන server.css එකේදී මෙන්න මේ ස්ටයිලින් එක එහෙම නැත්නම් මේ media query එක ඇප්ලයි වෙනවා කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ අර විදිහටම අපිට යන්න පුළුවන් rendering කියන ටැබ් එකට. මේක ගොඩක් වෙලාට යටින් ඕපන් වෙන්නේ but ඒක browser එක අනුව different වෙනවා. ඕකේ. ඉස්සෙල්ලාම මෙතනදී අපිට මේක බලා ගන්න පුළුවන් automatic dark mode එක ඊට අමතරව ගොඩක් මෙතන තියෙන emulation part එක. emulate කියන්නේ example එකක් විදියට ඔයාගේ color scheme එක. අපි හිතමු දැන් මෙතනදී මම කලින් පෙන්නුවා වගේම මෙතන light mode එකේදී කොහොමද ඔයාගේ website එක prefer act කරන්නේ එහෙම නැත්නම් හැසිරෙන්නේ. ඊට අමතරව print screen එකේදී ඔයාලා දන්නවා print screen වලට අපිට වෙනම CSS ලියන්න ඕන. සමහර අපේ වෙබ් කියන්නේ screen එකේ තියෙන CSS ඒවට apply වෙන්නේ නැහැ. ඒවා කොහොමද මෙතන කියලා emulate කරලා බලන්න පුළුවන්. ඊට අමතරව forced colors ඒ කියන්නේ active state එකේදී මොනවද මේවා පෙන්වන්නේ. ඊට අමතරව මෙතන තියෙන contrast එක ගොඩක් වුණාම එහෙම නැත්නම් less වුණාම කොහොමද පෙන්වන්නේ. ඊට අමතරව ඔයාලා දන්නවා සමහර වෙබ්සයිට් වල තියෙනවා reduce motion කියලා විශේෂයෙන් iPhone වල එහෙම ඔයාලා දැකලා ඇති. සමහර කට්ටියට motion ඒ කියන්නේ animations අමාරුයි as වලට. ඒවා animation no ඒවා අඩු වුණාම කොහොමද බලාගන්න කියලා පුළුවන්. ඊට අමතරව transparency ඊට අමතරව color gamut එක color profile sRGB P3 and Rec 2020 වගේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් අපිට බලා ගන්න පුළුවන් web images disable කරලා. ඊට අමතරව මෙතනින් බලා ගන්න පුළුවන් scale එක 85% වුණාම කොහොමද මේක scroll කරලා පෙන්නන්න එතකොට වෙනස තේරෙයි. ඔයාලට පේනවා ඇති scale එක 115 113 and 85 and default විදිහට තිබ්බම කොහොමද කියලා. තවම magic එක පෙන්වන්නේ නැහැ නේ. ඔයාලා දකින්න ඇති මේකේ animations තියෙනවා. no emulation මම මේක default set කරා. ඊට පස්සේ අපි මෙතනින් ගිහලා more tools මෙතන අපිට බලා ගන්න පුළුවන් animations. okay දැන් අපිට animations මේකේදී අපි scroll කරද්දී එහෙම නැත්නම් මේ screen එකේ print වෙන animations මේක auto record කරගන්නවා. ඔයාලට record එක pause කරන්න බලන්න එහෙම නැත්නම් record කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි animation එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ timeline එකේදී පෙන්නනවා අපේ animation එක run වෙන විදිය. මේකේදී ඔයාලට timeline එක pause කරලා ඔයාලට මේක play කරලා බලන්න බලමු මොන timeline එකේදී එහෙම නැත්නම් කොච්චර time එකකදී යන්නේ කියලා. ඊට අමතරව මේක run වෙන time එක start වෙන time එක and මේක loop එකක් විදිහට run වෙනවා නම් ඒ parts එකත් ඔයාලට බලාගෙන debug කරගන්න පුළුවන්. ඊට අමතරව මේක speed එක ඔයාලට test කරන්න පුළුවන්. මෙතන 25 speed 10% and 100% කියන normal speed එක. කලින් වගේ menu එකට ගිහලා more tools ගිහලා ඊළඟට අපිට තව එකක් තියෙනවා performance monitoring. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් CP එක කියන ඔයාලා හිතන්න ඔයාගේ වෙබ්සයිට් එක ගොඩක් හිතමු 3JS වගේ animations use කරනවා නම් ඒක ගොඩක් කරලා GPU usage වෙනවා and web browser එක allow කරලා තියෙනවා නම් ඒක
ත්‍රීජස් වගේ නොන මේලි CPක යුසෙන්නේ ඉට අමතරව ඔයාලා ඇලව කල්ලා තිනනම් ඔයාලගේ ජීප එකත් යස් කන වෙලාවල් තියෙන ඉවෙන්ට ලිස්නස්ලා කොච්චර පොෆෝමන්ස් ගන්නවද වගේ ෆීචස් ගොඩක් එක ඩිබගින් වලට ගොඩා කීසි කරන්න පුළුව ඊට අමතරව මෙතනින් තව කියපු නැති ගොඩා ටූල්ස් තියෙනවා මේක හැමකම CSS රෙන්ඩරින් වලට මේ ගොඩක් කරාට අනිත් දේවල් වලට එහෙම නැත්නම් ප්‍රයිවසි ඇන්ඩ් සිකියුරිටි කොහොමද වැඩ කරන්නේ තර්ඩ් පාටි කුකීස් වල මේවා එතකොට ඔය හැමදේම අපිට ටෙස් කරලා බලන්න එහෙම නැත්නම් dev environment එක ටෙස් කරලා බලන්න මේක යූස් කරගන්න පුළුවන් see you next time